ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගෙබුරු පීඩන අවපාතය පස්වරු 2.0 වන විට පොතුවෙල් සිට කිලෝමීටර් 150ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇත. නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 2026 ජනවාරි 9 වන දින පස්වරු 5:30 සිට රාත්‍රී 11:30 දක්වා කාලය තුල හම්බන්තොට සහ කල්මුනේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා උතුරට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේත් මුලතිව්, වවුනියාව, කිලිනොච්චිය, පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ඌව පළාතේත් නුවරඑළිය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැය කිලෝමීටර් 50-60 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැය කිලෝමීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. 10 වනදා උදෑසන මෙම පද්ධතිය ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ ස්ථානගතව පවතියයි අපේක්ෂා කළ හැක. 10 වනදා රාත්‍රිය වන විට මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කරමින් තීව්‍රතාව අඩුවේ. 11 වනදා මෙම පද්ධතියේ තීව්‍රතාව ශූන්‍ය මට්ටමකට එළඹේයයි අපේක්ෂා කළ හැක. 10 වනදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හා මඩකලපු දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට මිලිමීටර් 150ට වැඩි ප්‍රබල වැසි ඇතිවිය හැක. උතුරු මැද හා නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100ට ආසන්න වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැක. දිවයින පුරා පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැක. නායෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ ලෙස ජනවාරි 8 වනදා සිට පැය 24ක කාලයක් දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවිල්ල, වෙලිමඩ, කන්දකෙටිය, ලුණුගල, බදුල්ල, පස්සර, ඌව පරාණගම සහ හලියල ප්‍රදේශවලට පළමු මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශය සඳහා දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ අම්බන්ගංග කොරළේ සඳහා පළමු මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. විල්ගමුව ප්‍රදේශය සඳහා දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරත සහ හංගුරන්කත සඳහා පළමු මට්ටමේ අවදානම් නිවේදනද නිල්දණ්ඩ හින්න සහ වලපෑන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. ජනවාරි 11 වන විට එම අවපීඩන කලාපය ශූන්‍ය විය හැකි බැවින් ඒත් සමග වැසි තත්ත්වයේ අඩුවීමක් දැකගත හැක. මෙම වැසි තත්ත්වයේ සමග ඇතිවිය හැකි ගමුදුරු තත්ත්වයන් හා නායෑම අවදානම ගැන විමසිල්ලෙන් පවසිනු ලෙස ඉල්ලා සිටිනවා. නායෑම් පිළිබඳව NBRO එකමගින් නිකුත් කරන නිවේදන සඳහා අවධානය දෙන්න. අනතුරු ඇඟවීම් මම මගේ කමියුනිටි පෝස්ට් වල පළ කරන්නම්. ඔයාලා ජීවත් වන ප්‍රදේශයට ඇතිවන කාලගණන තත්ත්වය දැනගැනීමට පහලින් ඔබේ ප්‍රදේශය කමෙන්ට් කරන්න. මේ වගේ වැදගත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. අනිත් අයවත් වීඩියෝ එක share කරලා ඉක්මනින් දැනුවත් කරන්න. සුබ දවසක්.